බයික් කම්පැනියකින් නෙවෙයි අභ්‍යවකාශ යානා හදන ඉංජිනේරුවෝ එකතු වෙලා හදපු මේ මිසයිලේ ඇතුලේ තියෙන දේවල් දැක්කොත් ඔයාට පිස්සු හැදෙයි. ඔව්, ඒ තමයි ලෝකේ mass production supercharged superbike family එකක් හදපු එකම manufacturer එක වෙන Kawasaki ළඟේ අභිමානය Ninja H2 සහ H2R. අද වාහන මාස්ටර් ක්ලාස් එකෙන් අපි මේ සුපිරි යන්ත්‍රයේ ඇතුලේ හැංගිලා තියෙන කාටවත් නොතේරෙන රහස් සරලවම දිගහරිනවා. ඔයා H2 පිස්සෙක් නම් හුස්ම තද කරගෙන බලන්න. මොකද මේ වීඩියෝ එකේ වේගය වැඩි. මම මුලින්ම කියවනේ මේක සාමාන්‍ය බයික් කම්පැනියකින් හදපු එකක් නෙවෙයි කියලා. මේ H2 එක හැදුවේ Kawasaki Heavy Industries කියන දැවැන්තයා. එයාලා තමයි ජපානයේ බුලට් ට්‍රේන්ස්, නැව්, සබ්මැරින්, ගෑස් ටර්බයින් සහ අභ්‍යවකාශ යානා පවා හදන්නේ. ඉතින් මේ හැම අංශයකම ඉන්න දක්ෂම ඉංජිනේරුවෝ ඔක්කොම එකතු වෙලා තමයි මේ බයික් එක ඩිසයින් කරේ. ඔයා දැකලා ඇති මේ බයික් එකේ ඉස්සරහා තියෙනවා අමුතුම ලෝගෝ එකක්. ඒකට කියන්නේ රිවර් මාක් ලෝගෝ කියලා. Kawasaki සමාගම මේ ලෝගෝ එක ගහන්නේ එයාලගේ ඉතිහාසයේ බිහි වෙන සුවිශේෂීම ප්‍රෙස්ටීජ් ප්‍රොජෙක්ට්ස් වලට විතරයි. මේ බයික් එක ඒ තරමටම එයාලට විශේෂයි. දැන් එමු මේකේ හදවතට. 998cc inline 4 එන්ජිමක් මේකේ තියෙන්නේ. හැබැයි මේක සාමාන්‍ය විදිහට හුස්ම ගන්න එන්ජිමක් නෙවෙයි. මේකට හයි කරලා තියෙනවා අති දැවැන්ත සුපර්චාර්ජර් එකක්. ටර්බෝ එකක් වගේ එක්සොස්ට් ගෑස් වලින් නෙවෙයි මේක කැරකෙන්නේ. මේක කැරකෙන්නේ කෙලින්ම එන්ජිමේ ක්‍රෑන්ක්ෂාෆ්ට් එකට සම්බන්ධ කරලා තියෙන ප්ලැනටරි ගියර් සිස්ටම් එකක් හරහා. මේ සුපර්චාර්ජර් එක ඇතුලේ තියෙන පෙත්ත එහෙම නැත්නම් ඉම්පෙලර් එක හදලා තියෙන්නේ සම්පූර්ණ ඇලුමිනියම් කුට්ටියක් ත්‍රිමාණව කපලා. මේක කොච්චර දරුණුද කියනවා නම් එන්ජිම එක වටයක් කැරකෙද්දී මේ ඉම්පෙලර් එක වට 9.2ක් කැරකෙනවා. ඒ කියන්නේ බයික් එක 14000 rpm වල යද්දී මේ සුපර්චාර්ජර් එක 1,30,000 rpm වල කැරකෙනවා. තත්පරයකට ලීටර් 200ක වාතය එන්ජිම ඇතුළට බලෙන් ඔබනවා. මේක ඇත්තටම බොහෝ ජෙට් එන්ජින් කම්ප්‍රෙසර් ස්ටේජස් වලටත් වඩා වැඩි rpm එකකින් තමයි කැරකෙන්නේ. මෙතනදී H2 පිස්සෝ අනිවාර්යෙන් දැනගන්න ඕන රහසක් තියෙනවා. වාතය මෙච්චර වේගෙන් ඔබද්දී ඒක මාර විදිහට රත් වෙනවා. සාමාන්‍යයෙන් ඒකට ඉන්ටර්කූලර් එකක් දාන්න ඕනනේ. හැබැයි H2 එකේ ට්‍රැඩිෂනල් ඉන්ටර්කූලර් එකක් නැහැ. Kawasaki ඉංජිනේරුවෝ මේ සුපර්චාර්ජර් එක කොච්චර එෆිෂන්ට් විදිහට හැදුවද කියනවා නම් වාතය රත් වෙනවා ගොඩක් අඩුයි. ඒ වගේම වෙනම ඉන්ටේක් ප්ලීනම් කූලින් එකක් සහ RAM එයාර් සිස්ටම් එකක්